සහෝදර සහෝදරියනි අපේ මාතෘකාව තියෙන්නේ ලෙනින් කියවමු කියලා. සමරුව නෙමෙයි. ලෙනින් කියවමු කියලා තියෙනවා. එක එකක්. මම හිතන්නේ විමල් සහෝදරයාත් එන්න හිටියා එන්නේ නැහැ වගේ. පුටු දෙකක් තිබ්බේ ඒ හින්දා වෙන්නේ. ඒ නිසා අපි සම්මන්ත්‍රණයෙන් භාගයයි කරන්නේ. කියවීමෙන් භාගයයි. අපිට ලෙනින් සහෝදරයා ගැන කියද්දී අපේ සමාජයේ චේව තරම් දන්නේ නැහැනේ ලෙනින්. ලෙනින්ව හංගලදී එක්තරා ප්‍රමාණයකට. පිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා තරම්වත් අපේ සමාජයේ ලෙනින්ව දන්නේ නැහැ. දන ප්‍රමාණය අඩුයි. හංගලදී ඉන්නේ ලෙනින්ව. ඒකට ප්‍රධානම හේතුවක් තමයි අපේ රටේ ප්‍රතිගාමී බලවේගවල ඒක විශාලයි ඒ නමින් කිව්වම. වනචාරී එහෙම නෙමෙයි ප්‍රතිගාමී බලවේගවල නේද? ප්‍රතිගාමී බලවේගවල එක කෑල්ලක් තමයි ඒ කිව්වේ. එක කෑල්ලක්. හරි. ඇත්තම පන්ති හතුරා ප්‍රබලම පන්ති හතුරා වෙන්නේ අපේ ජාතික උත් සමිති මධ්‍යස්ථානීය විදියට අපි කියන්නේ කිසි බයක් සැකක් නැතුව ඕන තැනක අභියෝගාත්මකව කියනවා ලෙනින්. ඒ හින්දා තමයි අපේ රටේ මාධ්‍යවලත් පොදු සමාජය කියන්නේ ප්‍රතිගාමී ධනවාදී සමාජයනේ. ධනවාදී අධ්‍යාපනය, ධනවාදී ඔක්කොම ධනවාදී සමාජයේ ධනවාදී මාධ්‍ය හැම එකකම පොදුවේ ගත්තොත් ලෙනින්ව හංගලා තින්නේ ලෙනින් තමයි ඒ අයට ප්‍රායෝගිකව ගත්තම ඇත්තම සතුරා අපිට ඇත්තම මිතුරා. සහෝදරයා වෙන්නේ නේ සහෝදරයා. හරි. ඉතින් ඒ නිසා අපි යම් කාලෙක තීරණයක් ගත්තා අපි කම්කරු ව්‍යාපාරයේ උත් සමිති ව්‍යාපාරයේ විදියට ලෙනින්ව ගේන්න ඕන කියලා. සංගවිලා තියෙන ලෙනින්ව ඉස්සරහට ගේන්න ඕන කියලා. ඒක තමයි අපිට තිබ්බ ප්‍රධාන උවමනාව. ඉතින් ඒ උවමනාවත් එක්ක අපේ කලින් සහෝදරයා කිව්වා වගේ මට අවුරුදු ගාන මතක නැහැ දැන්. අපි දැන් අවුරුදු 15ක්වත් 20ක් චන්දන සහෝදර. ඔව් 15ක් විතර අවුරුදු 5ක් 21 වෙනිදාට මේ ලෙනින් කියවමු කියන කතිකාව කරනවා. දැන් මේ දවස්වල තියෙන දේශපාලන කාරණයකට ඉස්සෙල්ලාම පොඩි අදහසක් කියලා අපි ඉස්සරහට යමු. එහෙම කරුණු දෙකක් තියෙනවා මට කියන්න. එකක් තමයි මේ ළඟදී චිත්‍රපටයක් එළි දැක්වුවා අශෝක හඳගමගේ. ඔයගොල්ලෝ කවුරුද දන්නවද මම හිතන්නේ අශෝක හඳගම. ඒ චිත්‍රපටය අවසන් වෙනවා කියලා කියන්නේ මටත් ඒකට ආරාධනා කළා තිබ්බා නමුත් මට යන්න බැරි වුණා. විපක්ෂයේ ඉන්නකොට තරම් කෑ ගහනවා වගේ ඒ කියන්නේ විපක්ෂය කරනකොට තරම් ආණ්ඩු කරන එක ලේසි නෑ නේද කියලා. එතකොට ඒක කෙලින්ම ඉලක්ක කරලා තියෙන්නේ අපිට. ආයේකේ හංගන්න දෙයක් නැහැ. එතකොට මේ චිත්‍රපටයේ ඉවර වෙනකොට අහනවලු මේ
ඔයගොල්ලෝ විපක්ෂ කරනවා වගේ නෙමෙයි නේ. එච්චර ලේසි නෑ නේද ආණ්ඩු කරන එක. තව ටිකක් ඔය ගැඹුරින් දේශපාලන ਵਿਚාරයන් කරන අපේ මිත්‍රයෙකුත් ඉන්නවා. මට ඇහිලා තියෙනවා එයත් නිතර කියනවා මේ ආණ්ඩු කරන එක ලේසි නෑ නේ. ඒකට පොඩි උත්තරයක් දෙන්න ඕනේ එහෙම කියන අයට. දැන් අපි අපේ පක්ෂයේ වැඩ පටන් ගත්තේ 1965. දැන් අපි ආණ්ඩු කරන්න පටන් අරන් අවුරුද්දයි. එතකොට ඒ මුළු කාලය මට කවුරු හරි මේ සභාවේ ඉන්නවා නම් කියන්න ලේසිද කියලා. අපේ විපක්ෂයේ දේශපාලන භාවිතාව ලේසි වුණාද? මම කියන්නේ අපේ මුළු විපක්ෂ දේශපාලන යුගයම අසීරුයි, අමාරුයි, අභියෝගාත්මකයි. අපේ පක්ෂේ නායකයා කිසිදු වග විභාගයක් නැතුව අධිකරණ ක්‍රියාවලියක් නැතුව මරා දැම්මා. ඒ වගේම මුළු නායක මණ්ඩලයම මරා දැම්මා. 60000ක් මරුවා කියලා කියනවා. දීපල විශාල වශයෙන් විනාශ කරලා තියෙනවා. අපේ පක්ෂය තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ විවිධාකාර මුළු ලංකාවේ මුළු ඉතිහාසයේම දේශපාලන ඉතිහාසයේම මම දන්නේ ලෝක ඉතිහාසෙත් එහෙමද දන්නේ නැහැ, එච්චර තියෙනවද දන්නේ නැහැ. අපේ පක්ෂයට තරම් ඒ කියන්නේ අපි විපක්ෂ දේශපාලනය කරනකොට තරම් හිංසා, පීඩා, කරදර, අභියෝග හරි තිබිලම නැහැ. ඒ නිසා අරම කියන අපේ මිත්‍ර සමහර ਵਿਚාරකයන්ටත් ඒ වගේම චිත්‍රපටි හදන අයටත් දැන් ඒ ගැන ඔය විවිධ අය කියන අයටත් මම දැකලා තියෙනවා සමහර Facebook වල තියෙනවා සමහර YouTube නාලිකාවල කියනවා අමාරුයි නේ ඉස්සර වගේ නෙමෙයි නේ. මට නම් කියන්න තියෙන්නේ ඉස්සරට වඩා ගොඩාක් සනීපයි, ගොඩාක් පහසුයි. අභියෝග තියෙනවා, අභියෝග නැහැ කියන්නේ. එහෙනම් අය සහෝදර විසින් අපිට එහෙම කියන අයත් අපිට සතුරු විසින් එහෙම කියන අයත් ඒ ඔක්කොටම කියන්න ඕන ඔයගොල්ලෝ හිතන් හිටියට අපිට විපක්ෂකරණය අමාරුයි, ලේසි වෙලා තිබ්බා. ආණ්ඩුකරණය දැන් ඔයගොල්ලන්ට අමාරු වෙලා කියලා. ඒක එහෙම නෙමෙයි අපිට අදාළව. අනිත් ඔක්කොටම ලංකාවේ විපක්ෂ කරපු අයට එහෙම ඇති. නමුත් අපිට සුවිශේෂව ගත්තොත් වෙන් කරලා ගත්තොත් අනිවාර්යෙන්ම හොඳට ගණන් හදලා බලන්න ඕන කෙනෙක් අපිට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීත්වය කියන එක මේ රටේ ලේසි කරලා තිබ්බ එකක් නෙමෙයි, අතිශය අමාරුයි. අමාරු දුෂ්කරතා මැද තමයි දැවැන්ත කැපකිරීම මැද, ජීවිත පරිත්‍යාගයන් මැද, පලායම් මැද, ද්‍රෝහීන් මැද තමන් එකට හිටපු 60000ක් මරලා තියෙද්දිත් ඒ අයත් එක්ක අනිත් පැත්තට ගිහිල්ලා පක්ෂ සමාජිකත්වයේ අරගෙන හිටගත්ත ද්‍රෝහියෝ තමන්ගේම සගයෝ ඝාතනය කරලා තියෙද්දි ඒ ඝාතකයොත් එක්කම ගිහිල්ලා ඒ පක්ෂවල සමාජිකත්වයේ අරගෙන හිටගත්ත ද්‍රෝහියෝ නම කියන්නේ 10 ඍණ 10 බිඳුවයි.
අදාළ නැහැ. හරි. ඒ විදියට විග්‍රහ කරන්න අපිට කියන්නේ ලෙනින් සහෝදරයා. එතන තියෙන ලෙනින් වාදය. මොකද්ද? ලෙනින් සහෝදරයා මිනිස්සු ගැන විග්‍රහ කරලා තියෙනවා. එයා මේ කාලේ හොඳයි. එයා මේ කාලේ අපේ පන්ති සගේ. හරි. මේ කාලෙදි මෙහෙමයි. එහෙම තියෙනවා අපි ලෙනින් කියවනකොට අපිට හම් වෙනවා. හැබැයි එයා මෙන්න මේ කාලේ මෙහෙමයි. එයා මෙන්න මේ කාලේ මෙහෙමයි. ඒතර පුජ්‍යලයක් ගැන මුල මැද අග ඔක්කොම සහිත එකම විදිහේ කතාවක් නෑ දේශපාලනයේදී. දේශපාලනයේදී එයා මේ අවදියේ අපේ පීඩිත නිර්ධන පන්ති ප්‍රගතිශීලී දේශපාලනයත් එක්ක හිටපු සහෝදරයෙක්. හැබැයි එයා අහවල් වසරෙන් පස්සේ අහවල් කාලය තුල එයා මෙන්න මෙහෙම කෙනෙක්. එහෙම තමයි අපිට ලෙනින් කියවද්දී මිනිස්සු ගැන විග්‍රහ කරන්න අදාළ කරලා තියෙන්නේ. ඒ අනුව තමයි 10 ඍණ 10 බිඳුව වෙන්නේ. හරි. කෙනෙකුට පේන්නේ ඒ වචන 10 15 ඇතුලේ ලෙනින් ඉන්නවා කියලා. ඉන්න ලෙනින් තමයි. එක එකක්. මට ඒක නෙමෙයි හයිලයිට් කරන්න ඕනේ. අර කියනවනේ. අර මම මුලින් කියපු එක. විපක්ෂ කරන එක ඔයගොල්ලන්ට ලේසියට තිබ්බා. දැන් ආණ්ඩු කරන එක ඔයගොල්ලන්ට ලේසි නෑ නේද? තේරෙනව නේද දැන්? ඉතින් අර මගේ වචන වලින් මම ළඟදී කිව්වා යම් තැනකදී ආණ්ඩු කරන එක මොන කජ්ජක්ද කියලා. අපිට ඒ විපක්ෂ කරන එකේ තිබුණු අභියෝගත් එක ගත්තා. එක එකක්. මම කියන්නේ පොඩි කරුණු දෙයක් විතර කියන්න ඕනේ කියලා. දෙවෙනි එක දැන් දේශපාලන වශයෙන් අපිට විවිධ විවේචන ප්‍රහාරයන් එල්ල කරන අය ඉන්නවනේ. විවිධයි. ඒක පැතිරිච්ච එකක්. විවිධ සමාජ ස්තරවල අය.